Hi, it's Manu. අද මම ඔයාලව අමුතුම සුපර් මාකට් එකකට එක්කයි යන්නේ. මේ සුපර් මාකට් එකේ තියෙන high quality බඩු. ඒ high quality බඩු වගේම තමයි ඉතින් ගානක් තින් high quality. ඔයාලා බලන්නකෝ. මෙතන තියෙන පොඩි ෆෝන් කිලෝ එක 40යි. මේකේ නැති දෙයක් නෑ. මේකේ එළවලු තියෙනවා, මස් තියෙනවා. මෙතන තියෙන මස් ටික අරගෙන ගෙදර ගිහලා නිකන් බැදගෙන කන්න විතරයි තියෙන්නේ. මේක ඒක 5.50යි. මේක 6.50යි. සී 6.50. දෙලු. මේ ඇපල් එක 5.50යි. මේක ඔන්න ග්ලාස් දෙකක් ඇති. ඔව්. මේ ජින්ජර් එක 3යි. ජින්ජර් එක ඇති. මේ චුට්ටි එක 3.50යි. වීදුරුවක් විතර. ස්නැක් 4.50යි. පැන්කේක් 4. දෙකයි ඉස්සා. මේ මාකින තියෙන ඒවා මේවා තියෙන්නේ මේ සුපර් මාකට් එකේ විතරයි. එක වර්ගයට හදපු ෆ්‍රෙෂ් පාස්තා හදලා තියෙනවා. මේක නිකන් අපිට ගෙදර අරන් ගිහලා තඹගෙන කන්න විතරයි තියෙන්නේ. දහය යනුවක් වලට 10.50 වුණාට මේක තියෙන්නේ මේ මාළු පෙති 3ක් විතරයි තියෙන්නේ. මෙන්න මෙතන එක වර්ග චීස් තියෙනවා. මෙතන ඉතාලියේ හැම පැත්තෙම ගේන චීස් තමයි තියෙන්නේ. ගාන ක්වොලිටිනේ. ලංකාවේ ඉඟුරු වගේද මෙහි ඉඟුරු ක්වොලිටිනේ. වර්ග දෙකකින්ම ගෝවා තියෙනවා. ලංකාවේ කරවිල, තම්පලා, නිවිති වගේ එළවලු නෙමෙයි මෙහි තියෙන්නේ. මෙහි තියෙන වෙනස්ම එළවලු. බලන්නකො ඉතින් ඔයාලත්. මෙතන පූප කෑලිත් තිකුණන්න තියෙනවා. මේ අයිස්ක්‍රීම් එක මේ සුපර් මාකට් එකෙන්ම හදන ඒවා. බලන්න ලස්සන්ට ගැම්මට දාලා තියෙනවානේ. මෙතන තියෙන චීස් ඒරියා එක. මෙතනින් අපි කැමති චීස් කෑල්ලක් අපිට ඕන ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙතන ෆ්‍රී කුඩ් එළවලු හොදලා කපලා බාගෙට තඹලා තියෙන්නේ. මේ බිස්කට් ඒරියා එක. මෙතන එක ජාතියේ බිස්කට් තියෙනවා. මේ බිස්කට් එක රුපියල් 6000යි. මේ මාළු පාන් පිටි වලින් පෙරලලා තියෙන්නේ. අපිට තියෙන්නේ ගෙදර අරන් ගිහලා බෙදලා කන්න විතරයි. මෙතන තියෙන පුංචි අපිත් ආස කරනම කෑමක් අයිස්ක්‍රීම්. අපි දැන් ආවේ ජෑම් පැත්තට. මෙතන එක ජාති එක වර්ග ජෑම් තියෙනවා. මෙතන ජෑම් බෝතලයක් ගන්න රුපියල් 3360ක් යනවා. මේ කෝපි පැත්ත. මෙතන නැති කෝපි එකක් නෑ. හැම ජාතියකම කෝපි තියෙනවා. බලන්නකෝ.
සමහර විට ඔයාලා මේ ගණන් දෙකලා බය වෙලා ඇති. බය වෙන්න එපා, මේ සුපර් මාකට් එකේ විතරයි මෙච්චර ගණන් වැඩි බඩු තියෙන්නේ. මීට වඩා ගණන් අඩුවටත් බඩු ගන්න පුළුවන්. එහෙම සුපර් මාකට් තියෙනවා. ඔයාලට එහෙම සුපර් මාකට් එකක වීඩියෝ එකක් බලන්න ඕන කමෙන්ට් එකක් දාන්න. අපි එහෙම වුණොත් එහෙම සුපර් මාකට් එකකිනුත් අපි vlog එකක් ගේන්නම්. මෙන්න මේ පැත්ත සල්සා පැත්ත. සල්සා කියන්නේ ඉතින් පාස්තා වලට දාන සෝස් එකක්. මොකද ඉතාලියේ ප්‍රධාන ආහාරය පාස්තා. මෙතන සල්සා වල මස් තියෙනවා, මාළු තියෙනවා, එතකොට එළවලු තියෙනවා. ඒ හැම જાතියෙම හදපු සල්සා තියෙනවා. පාස්තා ගැනම අපි කතා කරද්දී අපි පාස්තා පැත්තටම ආවා. බලන්නකො මෙතනත් එක જાතියක පාස්තා නෙමෙයි. වර්ගයෙන් වර්ගයට වෙනස් පාස්තා තියෙනවා. බලන්නකො. ග්‍රෑම් 500 පාස්තා පැකට් එක 1344ක් කියනවා. එක ගානක් නෙමේ, වර්ගය හැටියට ගාන වෙනස්. එදිනදා හදපු පාන් තියෙනවා. රටින්දි පැක් කරන්නේ නිකන් කාඩ්බෝඩ් පෙට්ටියක රටින්දි ටික තියලා ඒකට නිකන් සෙලෝ පෙන් එකක් ගන්නවා. එහෙම මෙහි රටින්දිව කරන්නේ. ඒ සමහර මිනිස්සු කියන්නේ මේ මොනවාද මෙහෙම එන්නේ නැහැ කියලා, සෙලෝ පෙන් එක විතරක් එන්නේ නැහැ කියලා සමහර මිනිස්සු කියන්නේ. මෙහෙම තමයි සුපර් මාකට් එක රටින්දි එන්නේ. ඇත්තම කිව්ව සුපර් මාකට් එක ගැන මට සතුටුයි. මම කෝටිපතියෙක් කියලා මම ඒ සුපර් මාකට් එකෙන් තමයි බඩු ගන්නෙ. දැන් නම් බෑ ඒකෙන් බඩු ගන්න. දැන් ඒක ගණන් දකිද්දි නිකන් දාඩියේ දානවා. අදට එහෙනම් ඇති ඊළඟ වීඩියෝ හම්බෙමු. බයි.